සුබම සුබ දවසක්. ඔයාලා හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. එන්නකෝ අද රසම රස කෑම වට්ටරු දෙකක් තමයි මං හදන්නේ. සීනි ටිකක් කැරමල් කරලා මේ විදිහට භාජනයක තියාගෙන ඒකට මට අවශ්‍ය කරන සීනි ටික ඔන්න මම දාගත්තා. ඉතින් මම අද හදන්න යන කෑම වට්ටරුව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ලංකාවේ නම් මේ දවස්වල ඇති වෙන්න මේ ඈඹරල්ලා එහෙම තියෙනවනේ. ඔන්න ඉතින් මම ඈඹරල්ලා මට හම්බෙච්ච ගෙඩි කීපය පොත අයින් කරලා පොඩිවට කපා ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේක කෑලි ගන්නේ නැතුව පොඩිවට සිහින්වට බෙන්ඩ කරලා වුණත් ගන්න කෑලි හපන්න අකමැති කෙනෙකුට. ඉතින් පොළවල් වල වුණත් ඕන තරම් ඈඹරල්ලා තියෙනවා. ලංකාවේ නම් ගෙවල් වල සෑහෙන්න මම දැකලා තියෙනවා ඈඹරල්ලා තියෙනවා. ඉතින් ඈඹරල්ලා කියන්නේ හරි ඖෂධීය ගුණයෙන් යුතු ආහාරයක්. ඉතින් මම මේ එකතු කරගත්තේ වැනිලා ටිකක්. මේ විදියට සීනි එක හොඳට පැණි වුණාට පස්සේ ඒකට එකතු කරගත්ත ඈඹරල්ලා ටිකයි ඊට පස්සේ වැනිලා ටිකයි හොඳට ඉදෙන්න දෙන අතරේ මම ඒකට එකතු කරගත්ත මිරිස් කුඩු ටිකක්. ඒ වගේම රසායන ලුණු කුඩු ටිකකුත් දාගත්තා. මම මේකට ඉඟුරු සුදු ලුණු ඒ කිසිම දෙයක් එකතු කරගන්නේ නැහැ. මොකද ඒ දේවල් එකතු කරගත්තොත් ඒ රස තමා මේ ඈඹරල්ලා චට්නි එකේ එන්නේ. ඉතින් ඈඹරල්ලා චට්නි කියන්නේ ඈඹරල්ලා රසටම තියෙන්න ඕනනේ. ඒ නිසා ඉතින් ඔන්න මගේ ඈඹරල්ලා චට්නි එකත් හරි ලස්සනට ඇවිල්ලා තියෙනවා. පේනව නේද? ඉතින් මම මේක ඔයාලට ගෙනාවේ ඇයි දන්නවද? ඕනේ කෙනෙකුට මේ චට්නි එක කන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ අපිට ඔන්න උයා ගන්න අවස්ථාවක් නැති වුණා. ඉතින් මේ චට්නි එක හදලා තියාගත්තාම අපිට ඕන වෙලාවක බත් එක්ක කන්න පුළුවන්. ඉතින් මම ඊළඟට කියලා දෙන්න යන රෙසිපි එකත් එහෙමයි. අපිට උයා ගන්න කම්මැලි වුණාම ඒ වගේම ගෙදර ව්‍යංජනයක් නැති වුණාම උනත් මේ දේවල් අරගෙන අපිට පාවිච්චි කරලා කන්න පුළුවන්. ඉතින් මේ මම හදාගත්ත ඈඹරල්ලා එක එළියෙන් තියන්න පුළුවන් මාස 5ක් විතර. ෆ්‍රිජ් එකේ තියාගන්නවා නම් අවුරුද්දක් විතර තියාගන්න පුළුවන්. මොකද මේ හදනකොට මේක එක ඩිංගක්වත් මම වතුර කලවම් කරේ නෑනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මට හම්බෙච්ච චූටි ඈඹරල්ලා ගෙඩි ටිකකින් මම ඈඹරල්ලා චට්නි එක හදාගත්තේ. ලංකාවේ නම් ඇති වෙන්න ඈඹරල්ලා ගස්වල තියෙනවා. ඒ වගේම ඉදිච්ච ඒවත් තියෙනවා. ඉතින් පොළට ගියපුවමත් ඔයාලට මේ දේවල් ගෙනත් තියාගන්න පුළුවන්. ඈඹරල්ලා කියන්නේ ගොඩාක් ගුණ කෑමක්. ගෙදර කාට හරි ෂුගර් එහෙම තියෙනවා නම් ඉතින් මේක අඩුවෙන් පාවිච්චි කරන්න. මොකද මේකට සීනි දාපු නිසා. ඔන්න මම තවත් කෑමක් හදන්න යන්නේ. බටු ටික මේ විදිහට සිහින්ව කපාගෙන භාජනයට දාලා ලුණු කුඩු කහකුඩු ටිකක් එහෙම අත ගාලා තෙල් ටිකක් ලිපේ තියලා ඒකට මේ විදිහට මම බටු ටික දාගන්නේ. මෙන්න මේ මගේ ගැජට් එක තියෙන්නේ. ඒකෙන් හරිම ලේසි ඒ කියන්නේ ගැඹුරු තෙලේ බදින දේවල් බැද ගන්න. අද අපේ චූටි දුවත් මාත් එක්ක කුස්සියට ඇවිල්ලා මට උදව් කරනවා. ඉතින් එයා සුදු ලුණු අමු ඉඟුරු එනසල් ටික තලනවා. ඉතින් බලන්නකෝ හරිම ලේසි ගැඹුරු තෙලේ මේ විදියට මේ ටික ඔන්න මම ඉස්සෙල්ලාම බටු ටික බැද ගන්නවා. බැදගෙන ඒ ටික පැත්තකින් තියලා ඒක බැදෙන අතරතුර තමයි මම මේ අමු මිරිස් ටික ගත්තේ. මේ අමු මිරිස් ටික මම හොඳට හොදලා මද පවනේ වේලගෙන තියෙන්නේ. ඉතින් වතුර එහෙම චුට්ටක්වත් නැහැ. මං ඉතින් බටු ටික බැදෙන අතරේ ටික ටික දාලානේ බදින්නේ. ඉතින් ඒ අතරේදී මම මේ අමු මිරිස් කරලේ මැදින් පලා ගන්නවා. අමු මිරිස් කරල මැදින් පලා ගත්තාම තෙල් එකට දාපුවාම පුපුරන්නේ නැහැ. ඉතින් ඔන්න හරිම ලේසි අමු මිරිස් ටිකත් මේ විදිහට පලාගෙන බැද ගන්න. ඉතින් ඒ විදිහට මම අමු මිරිස් ටිකත් තෙලට දාලා ඉක්මනටම මේ පැත්ත උඩු පැත්ත යටි පැත්ත දාලා ටක් ගාලා ගන්නවා. මොකද මේකේ පාට වෙනස් වුනහම අපිට ටිකක් අව පැහැයට පෙනෙන්නේ. ඒ හින්දා අමු මිරිස් ටික බාගෙට දැම්මිච්ච ගමන් ගන්නවා. රතු ලුණු ටිකත් මං හොඳට හොදලා මද පවනේ වේලගෙන වතුර පොඩ්ඩක්වත් නැතුව තමයි අරගෙන තියෙන්නේ. ඒ ටිකත් පොඩ්ඩක්
තෙලේ ලාවට තැම්බීගෙන එනකොට ඔන්න මම ගන්නවා. මම ඔයාලට කිව්වේ මේ ගැජට් එක හරියම ලේසි ගැඹුරු තෙලේ බදින දේවල් වලට. කරපිංචා ටිකත් මම හොඳට හොදලා මද පවනේ වේලගෙන වතුර පොඩ්ඩක් ගාවත් නැති වෙන්න තියාගෙන තමයි මේ තෙල් එකට එකතු කරගත්තේ. දැන් ඉතින් මේක බැදලා ක්‍රිස්පි ගතියට ගන්න ඕනේ. පාට ටික වෙනස් වෙන ඉස්සෙල්ලා. මේ තියෙන්නේ මම කඩෙන් ගෙනාව හාල්මැස්ස හොඳට හොදලා තදවුව වේලගෙන. ඉතින් මේක ඕනෑම වෙලාවක අපිට ඒ වැඩේ කරලා භාජනයකට දාලා තියාගෙන හාල්මැස්ස බදින වෙලාවට උනත් අරගෙන අපිට උයා ගන්න පුළුවන්. ඉතින් ඔන්න හාල්මැස්ස ටිකත් බැදගත්තා. තෙල් ටිකක් මේ විදියට මගේ මැටි හැටියට දාලා මම කොටාගත්ත සුදුලුණු අමුයිඟුරු එනසල් ටිකක් දාලා පොඩ්ඩක් විතර මේක කලවම් කරනවා. මේ තියෙන්නේ අබ පේස්ට් එක. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර අබ පේස්ට් නැත්තම් අබ ටිකක් හොඳට බෙන්ඩර් එකේ කුඩු කරලා පේස්ට් එකක් විදියට හදාගන්න. ඉතින් ඒ ටිකත් ඔන්න දාගත්තා. ඊට පස්සේ මම කෑලි මිරිස් ටිකකුත් ඒකට එකතු කර ගන්නවා. ඉතින් අද මම මේක ගොඩාක් කියලා දෙන්නේ ගොඩාක් කාර්යබහුල ජීවිතයක් ගෙවන කෙනෙකුට නිවාඩු පාඩුවේ නිවාඩු තියෙන වෙලාවට මේක හදාගන්න පුළුවන්. ඔන්න මම මිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්ත මගේ රස අනුව ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඒ වගේම තමයි මම ඔයාලට කියන්නම් මම නිතරම කුරුඳු කුඩු පාවිච්චි කරනවා. මොකද ඔන්න මම කහ ටිකකුත් දැම්මා. කුරුඳු කියන්නේ හරිම ඖෂධීය ගුණයෙන් යුතු දෙයක්. අපේ ජීවිතයේ ඉදිරි කාලේදී අපිට කිසිම ලෙඩක් නැතුව ජීවත් වෙන්න නම් මේ දේවල් අපි ආහාරයට ගන්න ඕනේ. ඩයබටික් වලට ගොඩාක් හොඳ දෙයක් තමයි කුරුඳු කියන්නේ. ඉතින් ඔන්න මං කුරුඳු කුඩු ටිකකුත් දාලා ලුණු කුඩු ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ ඇපල් සහිත විනාගිරි. ඇපල් සහිත විනාගිරි කියන්නේ ඇත්තටම ඩයබටික් වලට ගොඩාක් හොඳ දෙයක්. ඉතින් අපි මම නිතරම වගේ ගෙනෙන්නේ පෝෂණය අතින් වගේම අපේ ලෙඩ රෝග නැති කරන කෑමනේ. මේ තියෙන රටේන්දි ටික හොඳට හොදලා ඇටේ අයින් කරලා වතුර පෙරාගෙන තමයි මේ එකතු කරන්නේ. ඊට පස්සේ මම සියඹලා ටිකත් හොඳට හොදලා ඒකේ ඉස්ම ටික තමයි මේකට නැවත මම එකතු කරගන්නේ. ඔයාලට රටේන්දි නැත්තම් සීනි ටිකක් එකතු කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ආහාර වේල ගොඩාක් දුරට පෝෂණය අතින් ඉහළයි. හැබැයි ඉතින් ඩයබටික් තියෙන කට්ටිය නම් ටිකක් අඩුවෙන් කෑවොත් තමයි හොඳ. ඔන්න මම බැදගත්ත හැම දෙයක්ම දැන් මේ මිශ්‍රණයට එකතු කරගත්තා. ඉතින් ඒක එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. රටින්දී එකතු කරන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් සීනිත් එකතු කරගන්න පුළුවන්. සීනිත් එකතු කරගන්න බැරි නම් ඒ කියන්නේ මං අර කිව්වේ ඩයබටික් වගේ තියෙනවා නම් සීනි එකතු කරේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. මේක ඉතින් ඔන්න ඒ විදියට හදාගෙන අපිට කාලයක් තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත හාල්මැස්ස මිශ්‍ර බටු පැහි එක. ඉතින් බලන්නකෝ කොයිතරම් ලස්සනද කියලා. මගේ ආදරණීය මගේ වීඩියෝ බලන හැමෝටම මම හැමදාම වගේ ගේන්නේ මගේ සිම්පල් ලයිෆ් ජීවිතේ ගෙවෙන විදිය. ඒ වගේම මම හදන රසවත් දේ, ගුණවත් දේ. ඉතින් මම අලුතෙන් හොයාගන්න දේවල්. ඉතින් කියන්න ඕනේ මම ඔයාලට මේ දේවල් අරන් ආවේ ඇත්තටම කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් බලන්නකෝ මම චුට්ටක් රස බැලුවා. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලත් මේක හදලා තියාගන්න කාර්යබහුල ජීවිතයක් ගෙවන ඔයාලට පුළුවන් චූටි නිවාඩුවක් අරගෙන ඒ නිවාඩු වෙලාවේදී මෙන්න මේ වගේ දෙයක් හදාගෙන තියාගෙන ගෙදර ඔයාලට ඔයන්න කම්මැලි අවස්ථාවක ගෙදර හිතන්නකෝ සමහර වෙලාවට මම නම් මගේ ගෙදරත් ව්‍යංජන ඔයා ගන්න එළවලු එහෙම නැති වෙනවා. ඒ වෙලාවට ඉතින් මේ වගේ දෙයක් හදාගෙන තියාගත්තාම ඇත්තටම ගොඩාක් වටිනවා. ඉතින් අන්න ඒ හින්දා තමයි මම ඔයාලට මේ දේවල් ගෙනාවේ. මම ඔයාලට ඉදිරියට ඇත්තටම හොඳ වීඩියෝ අරගෙන එන්නම්. කාර්යබහුල ජීවිතයක් ගෙවන අයට වැඩ පහසු කරගන්න ලේසි ක්‍රම මම දන්න හැම දෙයක්ම ඔයාලා අතර බෙදලා දෙන්න මම ගොඩාක් කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම ගොඩක් දුරට මගේ ජීවිතේදී ඒ කියන්නේ මම මේ ගෙවන ජීවිතේදී
යම් කිසි වැඩක නියැලලා ඉන්නේ. එතකොට අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. සමහරලාට අපිට ස්ට්‍රෙස් නැති වෙන්න පුළුවන්. අපි යම් කිසි ගැටලුවක ඉන්නවා නම් ඒ දේවල් අපෙන් ඈත් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට නිතරම ගෙනෙන්නේ ධනාත්මක සිතුවිලි තියෙන වීඩියෝ. එහෙනම් ඉතින් මගේ වීඩියෝ නැරඹුව හැමෝටම ගොඩාක් ස්තුතියි. හමු වෙමු අලුත් දවසක.